මෙලොව අභිවෘද්ධියට වහරක අපේ රතනාලංකාර තෙරුන් වහන්සේ ගිහි වතක සිටියදී ලෝක සත්වයා කෙරෙහි දයානුකම්පාවෙන් ඉටු කළ සත් කටයුතු අතර එක් පැතිකඩක් තමයි නිවෙස් භූමි ආදියේ පවතින වාස්තු දෝෂ ඇතුළු අනෙකුත් දෝෂවලට ධර්මානුකූලව විසඳුම් ඉදිරිපත් කිරීම. ඒ සමහර විසඳුම් ක්‍රමවේද අපේ පැරණි ජන සමාජයේ පැතිරිලා පසු කාලීනව ගිලිහී ගිය වටිනා කියන කොටස්. අන්න ඒ වගේ මෙලොව අභිවෘද්ධියට ප්‍රයෝජනවත් වටිනා ක්‍රමවේද කිහිපයක් උන්වහන්සේ විසින් නැවත මතු කරලා දීලා තිබුණා. කෙටියෙන් විස්තර පත්‍රිකාවක් වශයෙන් සකස් කරලා පින්වතුන් අතර බෙදා දීලා තිබුණ ඒ එක ක්‍රමවේදයක් ඒ විදිහට සටහන් කරලා ඒ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් පහතින් සිදු කෙරෙනවා. උළුවහු තැබීමත් පැනීමත් පිළිබඳ විස්තර. ඉෂ්ට දේවතාවුන්ට පහන් පැලක පහන් තබා පහන් පැල ඉදිරිපස දොර කෙලින් නොතබන්න. නියමිත නැකතට උළුවස්ස තබන්න. අනතුරුව දී ඇති නැකත් වේලාවට උළුවහු පැනීම කළ යුතුය. මංගල උළුවස්ස ඉදිරිපිට මිදුලේ හෝ අභියස පැදුරක් එලා ඒ මත කැකුළු සහල් සේරුවක් පමණ අතුරා බුලත් පඳුරු දමා බාස් උන්නහේගේ ආයුධ කට්ටලයද පැදුර මත තබා බාස් උන්නහේ පැදුර මතට වී යාර දෙකක් පමණ වූ සුදු රෙද්දෙන් හිස මුහුණ වසාගෙන සුවඳ කිරිපැන් කලය හිස මත තබාගෙන ස්තෝත්‍ර හෝ තෙරුවන් ගුණ පිරිත් ගැයෙන අතරේ කියත නියන අතකොළුව ලඹ කැටය මට්ටම් ලෑල්ල සහිත ආයුධ කට්ටලය මංගල උළුවස්සෙන් ඇතුළට දමා නියමිත වේලාවට උළුවස්ස පනින්න. උළුවහු පැනීමෙන් අනතුරුව නැවත ආයුධ පෙට්ටිය පැදුරට දමා හිස වසාගෙනම මංගල උළුවස්සෙන් එළියට වී කලින් පිළියෙල කරගත් කිරිගහ යටට ගොස් හිස මත ඇති කලය ගහේ ගසා බිඳ දමා ගස මුල තබා තිබූ දෑකැත්තෙන් ගසට කොටා තුන්පලකින් කිරි බලා මොට්ටැක්කිලිය ඉවත් කරන්න. උළුවහු පනින බාස් උන්නහේ එම කාර්ය අවසන් වනතුරු හිස වසාගෙනම ඒ කටයුත්ත කිරීම වඩාත් සුදුසුයි. එම කාර්යයට ගත් පැදුර, බුලත්, පඳුරු, හාල් රෙදි ආදිය බාස් උන්නහේට හිමිවන අතර ගුරු පඳුරු ආදියෙන් සංග්‍රහ කර සතුටු වන්න. තෙරුවන් සරණයි. සෙත් වේවා. ආදී පැරැන්නන් ගහක් කොළක් කපාගෙන තමන්ට අවශ්‍ය උළුවහු දොරජනෙල් ආදිය හදා ගන්නකොට ඒ සඳහා අනුගමනය කළ ධර්මානුකූල වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. ඒ ක්‍රමවේද ඒ විදිහටම අනුගමනය කිරීම නිසා කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒ නිසා ඒවායින් වස්දොස් ආවේ නැහැ. උදාහරණයක් විදිහට ගහක් කොළක් කපනකොට ඒවාට අරක් ගත්ත වෘක්ෂ දේවතාවන්ගෙන් අවසර අරගෙන තමන්ට අවශ්‍ය කාරණය කියලා ඒ අයට පුද පූජා ආදිය තියෙනවා නම් ඒවත් තියලා තෝරගත්ත වේලාවක ගහ කපන ක්‍රමයක් තිබුණා. ගහට ගහක් හිටවන ක්‍රමයක් තිබුණා. ඒ වගේම ගහේ ස්වභාවිකව පිහිටපු ආකෘතිය වෙනස් වෙන්නේ නැති වෙන්න ඒ පිහිටි ස්වභාවයම එන විදියට ජනෙල් දොරවල් උළුවහු ආදිය හදන ක්‍රමයක් තිබුණා. උළුවස්සට අයිති වන කොටස් ඇනමුට්ටු, කුඩුම්බි, වර්ගඵල ගැනීම් ආදිය ගන්න ක්‍රමවේද තිබුණා. ඒවා කරන කොටත් වෙලාවක් කලාවක් තිබුණා. අන්න ඒ ක්‍රමවේද ඒ විදිහට අනුගමනය කිරීමෙන් එන්න තිබිච්ච වස්දොස් ඇරගත්තා. මේ සමහර ක්‍රමවේද ගැන 41 සිට 52 දක්වා කලාපවල වාස්තු විද්‍යාත්මක ලිපි පෙළ යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පසු කාලීනව ඒවා ඒ විදියට අනුගමනය නොකිරීම නිසා විවිධ වස්දොස් එන්න ගත්තා. අන්න ඒ වගේ වස්දොස් නොඑන්න ලෙහෙසියෙන් පහසුවෙන් ඒ සමහර වස්දොස් ඉවත් කරගන්න පුළුවන් පැරණි චාරිත්‍රානුකූල සාම්ප්‍රදායික ක්‍රමවේදයක් තමයි මේ අඩුපාඩු සකස් කරලා නැවත මතු කරලා දීලා තියෙන්නේ. හැබැයි මේ උළුවහු පැනීමේ ක්‍රමවේදය අදාළ වෙන්නේ තවමත් උළුවහු තියලා නැති අලුතින් හදන නිවසකට විතරයි. එතකොට මේ පැරණි චාරිත්‍රය ඉටු කිරීමේ ඵල ප්‍රයෝජනයක් තියෙනවා. වෙලාවල් බලලා, ගස් කපලා, ලෑලි ඉරලා, දිග පළල අරගෙන, මූට්ටු කරලා, ඇන ගහලා,
ඒ ආදී වශයෙන් ඒවා සකස් කරන ක්‍රියාදාමයේදී ඇතිවන අඩුපාඩු වස්තෝස් තමයි යම්කිසි විදියකින් මේ ඉවත් කරන්නේ. මේ සඳහා සකස් කරගන්නා පහන් පැළත් ප්‍රධාන උළුවස්ස එක එල්ලේම නොහිටින්න යම්කිසි ප්‍රමාණයකින් පැත්තකට වෙන්නයි හදන්නේ. උළුවහු පනින නැකතට ටික වේලාවකට කලින් තමයි පහන් පැළ පත්තු කරන්නේ. දැන් මේ උළුවහු පැනීමේ කටයුත්ත යොදාගන්නේ දවල් 12ට පෙර නැකත් වෙලාවක්. ඒ නැකත් වෙලාවට තමයි ආයුධ කට්ටලයේ මංගල උළුවස්සෙන් ඇතුළට පන්නලා උළුවස්ස පනින්නේ. හැබැයි අද සමහරු මොකද කරන්නේ? මංගල උළුවස්ස පනින්නේ නැතිව ගෙදර ඇතුලේ තියෙන වෙනත් උළුවස්සක් පැනලා චාරිත්‍රයක් ඉටු කළා කියන්න විතරක් ඒක කරනවා. නමුත් ඒකෙන් සම්පූර්ණයෙන්ම දොස් ඉවත් වෙන්නේ නැහැ. මේ උළුවහු පනින වැඩපිළිවෙල අලුත් පැදුරක්, බුලත් අතක්, කැකුළු හාල් සේරුවක්, මුඩ සහිත ලෙලි ගහපු පොල් ගෙඩියක්, Tamanට පුළුවන් විදියට කිරිබත්, කැවිලි, පළතුරු ටිකක් ආදී වශයෙන් අරගෙන සාමාන්‍යයෙන් උළුවහු සකස් කරපු බාස් උන්නහේ ලවාම තමයි උළුවහු පැනීමේ කටයුත්ත කරවන්නේ. උළුවහු පැනීම හරියට නොකළොත් ඒ වස්තොස් කොටසක් උළුවහු හදපු වඩු බාස් උන්නහේට එන්න පුළුවන්. ඒ වගේම වස්තොස් හරියට ගියේ නැතිනම් ගෘහ මූලිකයා ඇතුළු ගෙදර පිරිසටත් බලපාන්න පුළුවන්. ඉතින් ඔය විදියට වර්ග දොස් ඉවත් කරලා උළුවහු තැබීම, පැනීම ආදී කටයුතු හරියට නොකිරීම නිසා බොහෝ කොටම වඩු බාස් උන්නහේලාට ඒවායේ දොස් ඇවිත් පසු කාලීනව අසනීප වෙලා එක්තැන් වෙන්නත් බලපානවා. හැබැයි ඒ සියල්ලටම ඒ අයගේ කර්ම ශක්තියත් බලපානවා. ඒ නිසා මංගල උළුවස්ස නිවැරදිව පැනීමත් බොහොම වැදගත්. සාමාන්‍යයෙන් මේ උළුවහු පැනීමේ කටයුත්තට අසනීප වෙච්ච, හුඟක් වයසට ගිහින් දුර්වල වෙච්ච අය ගන්නේ නැහැ. තරුණ පහේ නිරෝගී කෙනෙක් තමයි යොදාගන්නේ. ඒ වගේ වයසක අයට කියලා උළුවහු හැදුවට ගැටලුවක් නැහැ. නමුත් උළුවහු පැනීමේ කටයුත්තට නිරෝගී කෙනෙක් ගන්න ඕන. මොකද රෝගියෙක් පැන්නොත් ඔහුට ඒ දොස් ඇවිත් රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. බාස් උන්නහේ ලෙඩෙක් නම් අඩපණ නම් ඔහුට දොස් එන්න පුළුවන්. සමහර විට උළුවහු පනිනකොට ලිස්සලා පැටලිලා වැටෙන්න පුළුවන්. එතකොට අනෙක් අය ඒක බාධකයක් විදියට තමයි සලකන්නේ. මෙන්න මේ වගේ හේතු නිසා තමයි නිරෝගී ශක්තිමත් කෙනෙක් යොදාගන්නේ. ඉතින් එතනදී සාමාන්‍යයෙන් උළුවස්ස හදපු බාස් උන්නහේම තමයි ඒකට යොදාගන්නේ. යම්කිසි විදියකින් ඔහු ලෙඩ වෙලා නම්, අඩපණ වෙලා නම් ඔහුගේ කැමැත්ත ඇතිව ඔහුගේම අත් උදව්කරුවෙක් හෝ මේ කටයුත්ත ගැන යමක් කමක් දන්න කියන වෙනත් බාස් උන්නහේ කෙනෙක් හෝ යොදා ගන්න පුළුවන්. උළුවහු පැනීමේ කටයුත්තට පෙර මුලින්ම මංගල උළුවස්ස නැකතට තියලා ඉන්නවා. ඒ වෙලාවට ලී කැල්ලි දෙකක් තියලා එහෙ යනවට తాවකාලිකව හිර කරනවා විතරයි. ළඹ කරන්නේ, ඇන ගහන්නේ ආදිය කරන්නේ නැහැ. ඒවා උළුවහු පැන්නට පස්සේ තමයි කරන්නේ. එතකොට නැකතට උළුවහු තියෙන දවසේම තමයි සාමාන්‍යයෙන් උළුවහු පනින්නේ. ළඟ නැකත් දෙකක් නැතිනම් උළුවහු තැබීම නැකතට තියලා උළුවහු පැනීම රාහු කාලයේ පන්නලා අසුබ නොවන වේලාවක යොදා ගන්න පුළුවන්. කොහොමත් මල් පහන් ආදිය පත්තු කරලා චිත්ත ප්‍රසාදයෙන් කටයුතු කරනවා නම් වෙලාව මොකක් වුණත් නරකක් හිටින්නේ නැහැ. නැකතට මංගල උළුවස්ස තියලා ඒත් එක්කම උළුවහු පැනීම කළාම බොහොම පහසුයි. මොකද එතකොට ඒ නැකත් හෝරාවම අහුවෙනවා. නැකතට උළුවහු පනින කල් ඒ හරහා නූලක්වත් අතක්වත් පන්නන්නේ නැහැ. ඒ වගේම මේ උළුවහු පැනීමේ කටයුත්තට සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ කෙටි කාලයක් තමයි යන්නේ. ඒ වෙලාවේ විශේෂයෙන් කාන්තා පක්ෂයේ අය බාස් උන්නහේට පේන්න ඉස්සරහට යන්නේ නැහැ. ඒ කටයුත්ත ඉවර වෙනකල් පැත්තකට වෙලා ඉන්නවා. පිරිමි අය විතරයි සහභාගී වෙන්නේ. ඒත් වඩු බාස් උන්නහේ ඒ කටයුත්ත ඉවර වෙනකල් කවුරුවත් ඉස්සරහට මුණ ගැහෙන්න ඉන්නේ නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මොකද කවුරු හරි එහෙම මුණ ගැහුණොත් හිත වික්ෂිප්ත වෙන්න, දුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ කටයුත්තට බාධා එන්න පුළුවන්. දැන් මේ කටයුත්ත ආරම්භන්න සාමාන්‍යයෙන් විනාඩි කිහිපයකට පෙර ස්ත්‍රෝත්ත හෝ
තෙරුවන් ගුණ, ආරක්ෂා ගාථා, එහෙම නැතිනම් පිරිත් ආදිය සජ්ජායනා කරනවා. ඒවා ඒ කටයුත්ත කරන බාස් උන්නහේටම කරන්නත් පුළුවන්. යම් කිසි විදියකින් ඔහු ඒවා කරන්නේ නැතිනම් වෙනත් වැඩිහිටි කෙනෙක් හෝ කිහිප දෙනෙක් යොදවලා ඒවා කියන්න පුළුවන්. එතකොට බාස් උන්නහේ ඒ කටයුත්ත ආරම්භ කරන්නේ ඒ ස්ත්‍රෝත්ත. එහෙම නැතිනම් පිරිත් සජ්ජායනා මැද. බාස් උන්නහේම කියනවා නම් උළුවස්ස පනින්න පෙර සාමාන්‍යයෙන් ඒ කටයුතු අවසන් කරනවා. වෙනත් කෙනෙක් ලවා තෙරුවන් ගුණ, පිරිත් ආදිය සජ්ජායනා කරනවා නම් සාමාන්‍යයෙන් ඒ කටයුත්ත අවසන් වෙනකල් දිගටම කියන්න පුළුවන්. ඒ කොහොම කළත් ගැටලුවක් නෑ. ස්ත්‍රෝත්ත ආදිය කියනවත් එක්කම නැකතට මුලින්ම කරන්නේ බාස් උන්නහේ ආයුධ කට්ටලය මංගල උළුවස්ස හෙවත් ප්‍රධාන උළුවස්සෙන් ගේ ඇතුළට පැන්නීම. තමන්ට සමබර කරගන්න පුළුවන් නම් මොට්ටැක්කිලිය බැඳගෙන කිරිපැන් කලයත් හිසේ තියාගෙනම ආයුධ කට්ටලය පැන්නුවත් ගැටලුවක් නැහැ. එතකොට ආයුධ කට්ටලය තමයි ඉස්සෙල්ලම පන්නන්නේ. ඊට පස්සේ යාර දෙකක් විතර සුදු රෙද්දෙන් හිස මුහුණ වසාගෙන කිරිකලේ හිස මත තියාගෙන වටපිට බලන්නේ නැතිව කවුරුවත් මුණ ගැහෙන්නේ නැතිව බාස් උන්නහේ මංගල උළුවස්සෙන් ගේ ඇතුළට පැනලා ඇතුළේ ඉඳගෙන අර ආයුධ කට්ටලය නැවතත් එළියේ තියෙන පැදුරට දානවා. එහෙම නැතිනම් උළුවහු පැනීමේ කටයුත්ත ඉවර කරලා නැවතත් එන ගමන් ආයුධ කට්ටලය අරගෙන මංගල උළුවස්සෙන් පිට වෙලා පැදුරෙන් තියන්නත් පුළුවන්. ඊට පස්සේ කිරිකලය හිසේ තියාගෙනම කාමරයක් ගානේ යනවා. අන්තිමට පෑල දොරටුවෙන් ගෙදර පිටුපස දොර කවුළුව ඒ විදිහට පැනලා නැවතත් පිටුපස කවුළුවෙන්ම ගෙට ඇතුල් වෙලා මංගල උළුවස්සෙන් නැවතත් එළියට එනවා. සමහරු චාරිත්‍රයක් වශයෙන් මංගල උළුවස්සෙන් විතරක් පැන්නත් ගේ ඇතුලේ තියෙන අනිත් කාමරවලටත් යන එක තමයි වඩා හොඳ. මේ විදිහට උළුවහු පැනලා ඊට පස්සේ කිරිගහ ළඟට යනවා. සාමාන්‍යයෙන් ඒ සඳහා යොදාගන්නේ කොස් ගහක්. කොස් ගහක් නැතිනම් ටිකක් ලොකු කොස් අත්තක්. ඊට ටික වේලාවකට කලින් ගෙන හිටවලා තිබ්බත් ප්‍රමාණවත්. ඊළඟට හිසේ තියෙන සුවඳ කිරිපැන් කලය ඒ ගලේ ගහලා බිඳලා දානවා. ගහ නැතිව අත්තක් ගත්තොත් අත්ත මුලින් කළු ගලක් තියලා ඒක ගහලා බිඳිනවා. ඊට පස්සේ දෑකැත්තෙන් හෝ පිහියෙන් හෝ කිරිගහේ අත්තේ 3 පොලකට ඇනලා බාස් උන්නහේම ඒවායෙන් එන කිරි බලනවා. කිරිගහට ඇන්න වගේ කියලා කතාවටත් කියනවා. ඒ විදියට කිරි බැලීමෙන් තමයි බාස් උන්නහේගේ දොස් ඉවත් වෙන්නේ. ඒක වෙන කෙනෙක් දැක්කා කියලා ගැටලුවක් නෑ. නමුත් බාස් උන්නහේට දොස් එනවට තමයි ඒක කරන්නේ. කිරි වලින් තමයි සුද්ධ භාවය පෙන්වන්නේ. සුවඳ කිරිපැන් කලය හිස මත තියාගත්තට පස්සේ ඒ කටයුත්ත ඉවර වෙනකල් කාගේවත් මුහුණ බලන්නේ නැතිව බිම බලාගෙන තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒ කටයුතු ඉවර කරලා අන්තිමට එතන තියෙන වතුර භාජනයෙන් මුහුණ බලලා අතපය මුහුණත් එක්කම හොද ගන්නවා. ඒ විදිහට දොස් ඉවත් කරලා තමයි මොට්ටැක්කිලිය ඉවත් කරලා මිනිස්සු දිහා බලන්නේ. වතුර භාජනයෙන් Tamanගේ මුහුණ Tamanම බැලුවාම Tamanට දොසක් එන්නේ නැහැ. ඒකෙන් මම මෙහෙම යහපතක් කළා කියලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඊළඟට බාස් උන්නහේට කැවුම් කිරිබත් ආදියෙන් සංග්‍රහ කරනවා. අර පැදුරත් එක්ක තියෙන හාල් පොල් ආදියත් බාස් උන්නහේටම ගෙනියන්න දෙනවා. ඒ වගේම එදා දවසේ වියදමට සෑහෙන්න මුදලක් පඳුරු විදියට දෙනවා. ඒක අතටම දෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව එන පැරණි ක්‍රමවේදයේදී කරන්නේ අර යාර 2-3ක් විතර දිග ඔළුවේ ගැට ගහන සුදු රෙදි කෑල්ලේ 4 කොනේ එක කොනක ඒ පඳුරු ටික ගැට ගහනවා. එතකොට ඒකත් හිසේ බැඳගෙන තමයි උළුවහු පනින්නේ. ඒ කටයුත්ත ඉවර වුණාට පස්සේ ඒ සුදු රෙද්ද එහෙම්ම නවලා දාගෙන ගෙදර ගෙනිහින් ලිහලා බලනකොට ඔහුගේ හිත සතුටු වෙන මුදලක් පඳුරු විදියට තිබුණාම එදා දවසේ වෙන වැඩක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එදා දවසේ වෙහෙස මහන්සි වෙන්න වෙනත් වැඩකට යන්නේ නැතිව දෝසයක් ඇරලා තමයි ගෙදර යන්නේ. ඒ නිසා වෙන වැඩකට නොගිහින්
එදා දවසේ ඔහුට ජීවත් වෙන්න තමයි අර විදියට හාල් පොල් කැවිලි ගුරු පඬුරු ආදී වශයෙන් සියල්ල ලබා දෙන්නේ. එතකොට එදාට නිදහසේ සතුටින් ඉන්න පුළුවන්. ඔය අතර උදව් කරන අයත් හිටියනම් ඒ අයටත් සංග්‍රහ කරනවා. දැන් මේ ක්‍රමයේදී බාස් උන්නහේ තමයි සියලු දොස් අරගෙන පහ කරන්නේ. සුවඳ කිරිපැන් කලය ගලේ ගහලා බින්ද කියන්නේ ඒ වස්දොස් ටික ඒකෙන් ඉවත් කළා කියන එක. හිස මුහුණ වහන්නේ වස්දොස් තව කෙනෙකුට යන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ඇස් දෙකෙන් බලන්න පුළුවන් මට්ටමට ඔළුවේ ඉඳන් මුහුණත් එක්ක වහනවා. ඒ වගේම සුවඳ කිරිපැන් කලය හදාගන්නකොට පොල් කිරි, කහදියර, සුදු හඳුන් කුඩු, දෙහි බෑයක් මේ ආදී වශයෙන් ඒවායෙන් පුළුවන් ප්‍රමාණයක් අරගෙන ඒක හදාගන්න ඕන. මුහුණ බලන වතුර බේසමටත් දෙහි කෑල්ලක් එහෙම දාලා පිරිසිදුව තියෙන එක හොඳයි. ඉතින් මේ විදියට සිද්ධ කළාම ඒ ගෙදර උදවියට වුණත් හිතට ලොකු ප්‍රබෝධයක් එනවා. මේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඒ විදියට ඉටු කළේ නැතිනම්, ගෙවල් දොරවල් වර්ග කළේ නැතිනම්, ගිනි කතිරය බැලුවේ නැතිනම් ඊට පස්සේ එන වස්දොස් අරින්න විවිධ වාස්තු ප්‍රතිකර්ම කරන්න වෙනවා. ඉතින් දැනටමත් හදපු ගෙවල් වල තියෙන වස්දොස් අරින්න තමයි ඊට පස්සේ ඒ වගේ විවිධ ක්‍රමවේද අනුගමනය කරන්නේ. නමුත් අලුතින්ම නිවසක් හදනවා නම් මේ ක්‍රමවේද අනුගමනය කරලා ඒ වස්දොස් මුලින්ම ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගේ පදිංචි වෙනකොටත් පැරණි සිරිත් විරිත් අනුව කිරි උතුරවලා බුද්ධ පූජාව තියලා ඇස්වහ කටවහ ආදී දොස් ඉවත් කරගෙන ඒ ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන් නම් හොඳයි. නැකත් වේලාවට ගෙට පදිංචි වෙන්න යනකොටත් 5 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් එක් කරගෙන යන්න ඕන. ගෙදර සමාජිකයන් 5කට අඩු සංඛ්‍යාවක් ඉන්නවා නම් තමන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුත් හවුල් කරගන්න පුළුවන්. 5ට වැඩි වුණාට ගැටලුවක් නැහැ. ඒත් තවත් ඥාති පිරිස් හිතවත් පිරිස් ඉන්නවා නම් ඒ අයත් එක් කරගෙන ගිහින් ඒ කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි නැකත් වෙලාවට ඉස්සෙල්ලම ගෙට ඇතුළු වෙනකොට කිසිම කෙනෙක් හිස් අතින් ඇතුළු වෙන්නේ නෑ. එක්කෙනෙක් ඉස්සෙල්ලම කිරි කලය අරගෙන යනවා. ඊට පස්සේ පූජා කරන මොනවා හරි තියේ නම් ඒවාට අවශ්‍ය කරන මල් පහන්, හඳුන් කූරු, තෙල් ආදිය තවත් අය ගෙනියනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩම්මනවා නම් පළමුවෙන්ම ඒත් සමගම මල් පහන් ආදී පූජා භාණ්ඩත් දෙවනුව කිරි කලයක් ගෙනියනවා. ඊළඟට තව කෙනෙක් පැන් කලයක් වතුර කලගෙඩියක් ගෙනියනවා. ගෙදර ඉන්න කාන්තාව ගෙදර තියෙන පරිහරණය කරන රන් රිදී මුතුමැණික් වාජනයක දමලා වෙනම ගෙනියනවා. ඒකත් එක්කම මුදුන් යටලියේ හරිමැදින් එල්ලන්න නිදන් වස්තුවක් ගෙනියනවා. ඇතෙක් බරට වස්තුව පුරවලා රිදී ඇත්පැටියෙක් කියලා තමයි ඒ කාලේ කිව්වේ. ඒක සංකේතයක්. අද නම් ඉතින් රිදී ආලේපිත කුඩා ඇත්පැටියෙක් සමග කුඩා ප්‍රමාණයෙන් රන් මුතු මැණික් ආදියත් උඳු මුන් මෑ තල වගේ ධාන්‍ය වර්ග රත් හඳුන් සුදු හඳුන් අගිල් ගුගුල් කුංකුම හඳුන් මල්වල රේණු කස්තුරි ගෝරෝචන දේවදාර එලාබ ඊතන ආදී ඖෂධීය අමුද්‍රව්‍ය පුරවලා තියෙන ගැළපෙන නිදන් වස්තුවක් ගන්න පුළුවන්. ඒක ඇතුලේ හිස්ව තියන්නේ නෑ. රන් රිදී මුතුමැණික් හෝ තමන්ට පුළුවන් විදියට අර කලින් සඳහන් කළ දේවලින් පුරවනවා. ඒ වගේම පිරිත් නූලක්, සෙත් පැන් කුප්පියක්, නවගුණ, රතන සූත්‍රය, රත්නමාලී ආදී ගාථාවකින් සෙත් කරලා ඇඳගත්ත යන්ත්‍ර තහඩුවක් දමන්නත් පුළුවන්. ඉස්සර නම් මේවා තඹ, රිදී, පිත්තල වගේ මුට්ටියක තමයි දැම්මේ. අද ඒවා හොයාගන්න බැරි නම් මැටි හෝ ඇල්මිනියම් මුට්ටියක් ගත්තට ගැටලුවක් නෑ. ඉස්සර නම් ඒක එල්ලුවේ රිදී කම්බියකින්. දැන් ඉතින් බොහෝ කොටම තඹ කම්බියකින් තමයි මුදුන්ලීයේ හරි මැදින් එල්ලන්නේ. ඊළඟට ගෙදරට අවශ්‍ය කරන ආහාර පාන, කැවිලි, පළතුරු ආදිය තව කෙනෙක් අරගෙන ඇතුල් වෙනවා. ඒවා භාජනයක දාලා සුදු රෙද්දකින් වහලා වෙනම තියෙනවා. ඊළඟට කරවල, හාල් මැස්සු ආදී පිලී දේවල් නැතිව ගෙදරට අවශ්‍ය හාල්, පොල්, එළවලු ආදී බඩු මල්ලක් තව කෙනෙක් ගන්නවා. ඒ වගේම ඇඳ, පුටු,
මේස ආදිය තියේ නම් ඒවායින් Tamanට පුළුවන් දෙයක් කවුරු හරි අරගෙන යනවා. නැකත් වෙලාවට කීදෙනෙක් හරි ඒ අවශ්‍ය දේවල් අරගෙන තමයි ගෙට ඇතුල් වෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම ගෙදර ප්‍රධානියා විදියට ඉන්න පිරිමි කෙනෙක් තමයි ගෙදරට ඇතුල් වෙන්නේ. ස්ත්‍රියක්, ලෙඩෙක් ඉස්සෙල්ලම ඇතුල් වෙන්නේ නෑ. ඒ අය ඊට පස්සේ තමයි ඇතුල් වෙන්නේ. යම්කිසි විදියකින් ගෙදර පිරිමි කෙනෙක් නැතිනම් Tamanගේ ළඟ ඥාති වෙන නිරෝගී පිරිමි කෙනෙක් ඒ සඳහා සහභාගී කරව ගන්න පුළුවන්. ලෙඩෙක් ඉන්නවා නම් නැකත් වෙලාව පන්නලා ඊට පස්සේ තමයි ඇතුල් වෙන්නේ. ඒ වගේම අතදරුවෙක් ඉන්නවා නම් ඒ අතදරුවා හිස් අතින් ගියා කියලා ගැටලුවක් නෑ. මොකද අතදරුවෙක් නිතරම අම්මා තාත්තගේ ඇකේ ඉන්න නිසා. ඔය විදිහට නැකත් වෙලාවට කිසිම කෙනෙක් හිස් අතින් ඇතුළු වෙන්නේ නැතිව එළියේ තියෙන මොනවා හරි දෙයක් අරගෙන තමයි ගෙට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ මේසයකට සුදු රෙද්දක් එලලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා නම් තැන්පත් කරලා ගිලම්පස මල් පහන් ආදිය තැන්පත් කරලා ලිපගිනි මොලවලා කිරි උතුරවනවා. කිරි උතුරවන්නේ සාමාන්‍යයෙන් ගේ මැද සාලයේ හෝ මැද කාමරයක. මොකද නිවස මැද බ්‍රහ්ම පාදයට සම්බන්ධ ප්‍රදේශය තමයි පුණ්‍ය කටයුතු සුබ කටයුතු ආදිය කරන්න සුදුසුම තැන. ගෙදර කොන්වල පෙරේත පාදය අහුවෙන නිසා ඒ ස්ථාන යොදා ගැනීම ගැලපෙන්නේ නෑ. කිරි සඳහා එළකිරි හෝ පොල් කිරි යොදා ගන්න පුළුවන්. උතුරන කිරි ටිකෙන් මුල්ම කොටස ඒ විදියට උතුරන්න දීලා ඊළඟට උතුරන කිරි ටික භාජනයකට එකතු කරගෙන දෙහියත්තක් යොදාගෙන ගේ ඇතුලේ හැමතැනම ගේ වටේටත් ඉහිනවා. ඊට පස්සේ බුදු පහන පත්තු කරලා සියලු දෙනාම වන්දනාමාන කරලා වතාවත් ඉටු කරලා දෙවියන්ටත් පින් දීලා සහභාගී වෙච්ච අයට තේපෙන් ආදියෙන් සංග්‍රහ කරනවා. මේ තමයි එදා තිබිච්ච චාරිත්‍රානුකූල ක්‍රමවේදය. අද වුණත් මේවා තම තමන්ට පුළුවන් විදිහට කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කාලේ වහරක හාමුදුරුවෝ ගිහි වතක ඉඳගෙන ශාසනික කටයුතු කරනකොට මේ ශාසන මාර්ගයේ ගමන් කරන පින්වතුන්ට තියෙන ඔය වගේ ලෞකික බාධකත් ඉවත් කරලා ගමන පහසු වෙන්න තමයි මේ පැරණි ක්‍රමවේද නැවත හඳුන්වා දීලා තිබුණේ. ඒ තියෙන බාධකවලට මුල ඉඳන් දොස් ඇරලා වර්ග කරලා හරියට ගෙවල් දොරවල් හදන්න පටන් ගන්නකොට ඔය විදිහට තමයි උළුවහු තියලා උළුවහු පැනලා වස් දොස් ඉවත් කළේ. ඊට පස්සේ පදිංචි වෙනකොට බාධකයකින් තොරව නොයිදුල් නිවසක පදිංචි වෙලා මෙලොව අභිවෘද්ධියත් සලසාගෙන ගිහිවතක ඉඳගෙනම පහසුවෙන් නිවන් මඟ වඩා ගන්න තමයි මේ වගේ ක්‍රමවේද හඳුන්වා දීලා දැනුවත් කරලා තිබුණේ. එහෙම නැතිව ලෝකයට ඇලිලා පංචකාම සම්පත් භුක්ති විඳලා හිස් අතින් මැරිලා යන්න නොවේ. ඒ වගේම තමයි මේ කියන ක්‍රමවේද 100%ක්ම සාර්ථක වෙන්න ඒවා කරන අයගේ ගුණයත් බලපානවා. ඉස්සර නම් මේවා කරන අයට කිසියම් ආධ්‍යාත්මික ගුණයක් තිබුණා. ඒ අය අද වගේ මුදල් මතම පදනම් වෙලා නෙවෙයි ඒ කටයුතු කළේ. සමාජයේ යහපතට Tamanගෙන් ඉටු වෙන්න තියෙන සේවයක් විදියට සලකලා යම් කිසි ගුණයක් මුල් කරගෙන තමයි ඒ දොරජනෙල් උළුවහු හදන, පනින ආදී කටයුතු කළේ. ඒ කාලේ ඒ අයට කිව්වෙත් වඩු රාළහාමි කියලා. ඒකත් එක්තරා වැදගත් කටයුත්තක් විදිහට තමයි සැලකුවේ. නමුත් පසු කාලීනව මුදල් මතම පදනම් වෙලා කටයුතු කරන්න ගත්තම නොයෙක් කපටිකම් වලට අසාධාරණ කම් වලට හුරු වුණා. ඊට පස්සේ ඒ වටිනා ශාස්ත්‍රය වැරදි විදියට පාවිච්චි කරන්න ගත්තා. ඒකෙන් අන්තිමට උනේ ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් යොදාගෙන පහසුවෙන් දිවි ගෙවන්න තිබුණ අවස්ථාව නැති වෙලා නොයෙක් ලෙඩ රෝග දුක් කරදර වලින් වෙලාගෙන පීඩාවන්ට පත්වෙන්න සිද්ධ වීම. සටහන නීතිඥ චන්දන සිරිවර්ධන.